Ini pakai ini. Dealer. Atarat itu. Ini mah diuna. Foto gak nih? Foto gak nih kita balan bukan di ini kita dealer lagi pindah pun lain lagi untuk kita tuna quality. Bukan pada lagi yang ini. ඉතිගෙන කපා ගන්න හොඳට. ඉතිගෙන හොඳට කපා ගන්න ඕනේ ඒක ඔක්කොම යන්නේ. Nah, mana ini? Yang mami gurih ni orang ini. Buat apa? Exterior wood seal. Ini apa dia? Ini ke quality hatarak dalam dia. Fast drying, better peeling, easy application, create a smooth surface. Okay. Itu mereka ada. Kenapa kita fast drying? Ini kenapa kita? Saya ini bila kenapa? Peeling. Ikmarata peeling. Right? Itu kita sealer dekat na. Tapi ini kalau kocir lah tu. Nari baharakkan dia. Jadi okura magi saya kita ni sama ni. Itu kita මේ වෙලාව ඇතුළත මේක හොඳට කැපෙනවා. දැන් ඊට වඩා අපි කරන්න ඕන මොකද? සීලර් එක උපරිම වෙලාවක් ඒ වුණාට කේල ගන්නවා. සාමාන්‍යයෙන් කොච්චර වෙලාවක් වේලන්න ඕනද? සීලර් එක. සීලර් කියන මම කියන්නේ මේ සීලර් කියන නෙමෙයි. සමස්තයක් විදිහට ගත්තාම ඕන සීලර් එකක් ඕන කම්පැනි එකක අපි සීලර් කියලා නමක් ගහලා තියෙනවා නම් ඒකේ එන්නේ ඒක කොච්චර වෙලාවක් වේල ගන්න ඕනද? පැය 4-5. හරි. ඒතර ඔයගොල්ලෝ අහලා තියෙනවද PU සීලර්? හරි. PU සීලර් කොච්චර වෙලාවක් වේලන්න ඕනද? එතකොට ඒකේ TDS එකක් කියලා එකක් තියෙනවා ප්‍රොඩක්ට් එකේ. මොකද TDS එක කියලා කියන්නේ? සාමාන්‍ය හැම මිනිස්සෙකම තියෙන සාහිතිකය මොකද්ද? දැනට උගලන්ට එකක් තියෙනවා. එකක් තාම හම්බෙලා නැහැ. එකක් ගත්තා එකක් හම්බෙලා තියෙනවා. ඒක හම්බුනා තියෙන්නේ. හරි නෙමෙයි පෙන්රස්. අන්න ඒක වගේ එකක් තියෙනවා. ප්‍රොඩක්ට් එකකට TDS එක ටෙක්නිකල් ඩේටා ෂීට්. ඕකේ තියෙනවා හරියටම වේලෙන වෙලාවයි හරියටම කපන්න ඕනේ ටයිම් එක. එතකොට PU සීලර් එක නම් පැය 16ක් තියෙනවා. දැන් ඔක කිව්වොත් ලංකාවේ PU ගන්නවද? මල්ලික PU ගන්න. එයි පැය 16ක් ලංකාවේ බලන්නේ. හරි ඒ හින්දා අපි දාලා තියෙනවා අවම වෙලාව පැය 2ක් පැය 4ක් මේක කපන්න පුළුවන්. හැබැයි සීලර් එක හොඳම කාලේ තමයි පැය 16 17ක් තියෙන්නේ. පැය 16ක් කියලා කියන්නේ අනිවාර්යෙන් අද ගාව ගන්න. ඒ හින්දා පුළුවන් නම් මේ සීලර් ගාන වෙලාවල් වලට අද ගාලා පිට කපන්න බලාගෙන ටයිම් එක කියලා ගන්න. මේ මාතරම ගාලා හවසට කපන්නේ මොකද? අවශ්‍ය වෙන වේලින් එක අඩු වෙනවා. අර පීතල. ඒක පොඩ්ඩක් බලන්න. අද ගාලා යන්න කියලා. උදාහරණ දෙන්නේ මේ පොඩි කෑලි පේනවද ඇල්ල තියෙන්නේ. කපුණා තමයි. හැබැයි පොඩි කෑලි මේ ඇල්ල තියෙන්නේ. එතකොට කැපෙන ප්‍රමාණය තව අඩු වෙනවා. ඇයි? මේක කැපෙන්නේ නැහැ ලිප්පල යන්න බෑ. එතකොට මේක මේක තියාගන්න පුළුවන්. මේක පිට කැපුවා. එතකොට පොඩි කටක් දාලා ඇල්ලලා යනවා. හරි. දැන් මේවා හිතින් කරන්නේ පරිදි දැන්. අපි දැන් ගත්තා ටොප් කෝට්. හරි. වතුර ගස්සනවා. යාපනයේ ඉඳලා මාතර වෙනක හැමතැනම වෙස්ට් කරලා තියෙනවා අවුරුද්දක් විතර දානවා. මේ මට තාම හම්බෙලා නැහැ මේ ඩිග්‍රී කරගෙන මයින් එක. මම දඬු කරනවා නේ. ඉස්සරහට තියෙන විදිහ තමයි යන්නේ. හැබැයි මෙන්න බලා ගන්න ඕගලන්ට පොඩි වරදින තැනක්. දැන් මේකේ මිලිලීටර් 200ක් තියෙනවා. හරි. ඒක දැන් අපි කොච්චර දාන්නද? අය තුට්ටකයි. 130ක් කියලා ගන්නකො. මම දැම්මා 30. දැන් මෙතන දෙකක් තියෙනවා. කීය දාන්න ඕනද? 100 කියන්න. 200ක් නම් 60ක් දාන්න ඕන. දැන් මම 30ක් දැම්මා. දැන් මේකේ ඝනකමයි කොයිද දියයිද? දාගන්නද? හරි. අරන් කියලා ගන්න අපිට කයි ඉන්නේ. තව දාන්න පුළුවන්ද වතුරේ? තව දාගන්න. දැන් කොච්චරද දැම්මද? 60ක් දැම්මා. හරි. දැන් මේ ගන්නට thickness එකට ගාන කට්ටියත් උස්සන්න බෑ. ආගෙට උස්සන්න. හරියට.
ඉස්සන්න බෑ වගේ තියෙනවා පුළුවන්. හරි මේ ගන්නට ගන්න කට්ටිය බොහොම අඩුයි. හරි. එතකොට මොකද්ද වෙන්න පුළුවන්ද? තව මේක බලලා අපි වතුර ටික දාගන්න. දැන් මොකක් කරපින්දද මේ දැන් ඔයගලන්ට මේක හරියටම පේන්නේ? මේක හරියටම මැනපින්න. මේක අපිටත් පාඩුයි එක වෙලාවට. ඇයි? ඔයගලන්ට හිතන වෙලාවක මේ අපු කිව්වට මේ টොප් කොට හොඳ නැහැ කියලා. ඒක අපිට විතරක් නෙමෙයි අනිත් කම්පැනි වල ඒව ගන්නකොට ඒගොල්ලන්ට වෙනවා. ඒ කියන්නේ අද ගානකොට ඔයගොල්ලෝ බලනවා රයිට් අත නම් දීයි. ඒක හිතනවා. අයියේ දැන් ඉන්නකම් කෝල් වෙන්නේ නැද්ද? දැන් මේ වැඩ කරගෙන ඉන්නම් කෝල් එකක් ඇවිල්ලාම නැද්ද කවදාකවත්? එනවා. කෝල් එනවා හරියට කතා කරනවා ක්ලයින්ට් එක ගහනවා ඒකේ ෆයිල් කපනවා මෙහි වතුර වැක් කරනවා එහි ගල් විසික් කරනවා ගල් බානවා. ඔය වගේ වැඩ ගොඩ හරියක් තියෙනවා එක සයිට් එකේ. ඒතකොට අපිට අපි දාන වතුර ප්‍රමාණය ගැන අදහසක් නැහැ. අපි දාන්නේ මොකෙන්ද? මැල්ල දාන්නේ. දැන් මෙන්න නම් අතර මතකයි මම කප් එකක් දැම්මා ඌ කප් දෙකක් දැම්මා කියලා. කැප් එකකින් අල්ලන් ඉන්නකොට ඕක මතක හිටින්නේ නැහැ. එතකොට සෑහෙන වතුර ප්‍රමාණයක් මේක ඇතුළට වැටෙනවා. ඊට පස්සේ ඉන්න ගමන් කල්පනා කරනවා මුන් නම් දැන් මේක හරියට හදන්නේ. මේව කියලා එල්ල කොට කරන් බලලා දියයි කියලා. ඔන්න ඊට පස්සේ ආයෙ වෙන එකක් ගන්න. ඒක ඒවමත් ටික දවසක් යනකොට ඔය වැඩේම වෙනවා. කොහොම ඉතින් ලංකාවේ පේන් කම්පැනි ඉවරනකම් ගගගග හිටියයි. එතකොට අපි කවදාකවත් මැනලා ගන්න නැති එකේ අවුල තමයි තියෙන්නේ. මොකද මේ ඩොක්කෝට් හැම එකම ඔයගොල්ලෝ කියන්නේ චෙක් කරලා එවනවද චෙක් කරන්නේ නැතුව එවනවද? චෙක් කරලා එවන්න. කොච්චරක් හදනවද එකපාරට? ලීටර් 50 හදන්න ගියොත් අවුරුදු ගාන යනවා. 2000ක් හෝ 3000ක් එකපාර ගහනවා බැජ් එක. එතකොට මේ බැජ් එකෙන් මිලිලීටර් 500ක් හෝ ලීටරයක් ගන්නවා චෙක් කරලා. එතකොට එයා හරියටම 130ක් මේන්න මේ විදිහේ බීකරයකින් මැනලා වතුර දාලා බස් එකකින් ගන්නවා ඊට පස්සේ ස්ප්‍රේ කරනවා. ඔය දෙක කරනවා. දැන් මොකද වෙන්නේ? 140ක් දාලා අද ගන්න බෑ. එතකොට අහු වෙනවද එයාට ඒක? ඉතින් දශමයක් කරනවා සමහරට පොඩි ලොකු වෙනසක් එහා පැත්තට එනවා. ඒතර 100ට එකක් වැරදිච්ච එකේ ඕගොල්ලෝ දැන් 40ක් දාලා ගන්න එකට තියෙන ඉෆෙක්ට් එක වෙනස් වෙලා තියෙන පුළුවන්. එතකොට කවුද වැරදි? තාපු අපි තමයි වැරදි වෙන්නේ. එතකොට අපි ඇවිල්ලා ගාලා බලනවා ආයෙත් නැල්ලේ. දැන් මං ඇවිල්ලා බලන්නේ කොහොමද? මං ආවත් බලන්නේ කීකරයක් අරන් ඇවිල්ලා ඕකට දාලා වතුර. එතකොට වැරදි ගාව ආයෙත් ඕගොල්ලෝ වැරදි. ඒක ප්‍රශ්නයක් නෑ අපිට හදාගත්තේ. හැබැයි එතකොට අපරාධේ. දැන් ඕක කියලා කතා කරලා කෙරෙන්නේ නැති අවස්ථා කොච්චර තියෙනවද? අපිට කතා කරලා අපි ආවෙන්නේ. කම්පැනි කෝල් කරගන්න බැරි වුණා. එතකොට මොකද වෙන්නේ? ඕගොල්ලෝ අපිට බැලලා ෂේප් එකකින් එන කම්පැනියකට යනවා. අපි කැමති එහෙම යනවද? ඉන්නේ ටික ඉඳන් අපි යනකොට කැමති නෑ. මොකද එහෙම අපිට මං කියනවා ඉන්න 20000 3000 විතර ලංකාවේ නේ. වෙන කට්ටිය අපිට මේකට දාන්න බෑ. සින්දු කියන අයට රංගපාන්න පුළුවන් වෙලා. රංගපාන කට්ටිය සින්දු කියන කියට අපිට පුළුවන් වෙන එකක් කරන්න යන්නේ. දැන් අපි මේක එකක් හරියට කරන්න දුන්නොත් ඉන්නද සෑහෙන. ඒ හින්දා එතකොට ඒ වගේ හින්දා අපිට දැන් ඉන්නේ තියෙන මේ රස්සාව විතර. ඒතකොට මේක ඉන්න කට්ටිය කොහොම හරි කරලා හරියට මේ වැඩේ කරන් යන්න. ඒකයි මෙච්චර කියන්නේ. ඔන්න තික්නස් එක টොප් කෝට් එක හැදුවා පොඩ්ඩක් ගාලා බලමු. අනිත් එක තීවිසරි මල්ලි ගන්න. මොනවද ඒක තියෙන්නේ? දැන් මේ සීලර් ගාප් එකේ තියෙන වාසිය පිරවනවා. මොකක්ද වාසිය? අන්න රයිට්. හොඳට බැච් එක හැදෙනවා. හරිද? පුරවන්න දෙන්නේ පිරෙනවා ටට්ටක් ගාලා. දැන් අපි සීලර් එකක් ගාලා ඩල් මැට් ෆිනිෂ් එක බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? බෑ. සීලර් එකක් ගාලා ඩල් මැට් ෆිනිෂ් එක බලාපොරොත්තු වෙන්න බෑ. මොකද සීලර් එක ගාප් හැටියේ පිරිච්ච ප්‍රමාණය වැඩි වෙනවා. සාමාන්‍යයෙන් මෙන්න මේ ගානටවත් ගෑවෙන්න ඕනේ. සමහරු ගාලා ගොඩාක් එහෙම අදිනවා ඉවරයක් නෑ. එහෙම කරන්න ඕනේ නෑ. දැන් මම එකක් අඩු කරලා ගෑවා අනිත් එක ටිකක් ගන්න කවට ගෑවා කලින් අතු දෙනවා. එතකොට මේ දෙකේ මොකද්ද වෙනස? මේකේ බස් මාක් හිටිය කියලා බයට තමයි අපි පොඩක් ඇදලා ගන්න. බස් මාක් දැකලා තියෙනවද වෝටර් වේස්ට් ඔෆ් කෝඩ් ගාලා? ටික දවසකින් බස් මාක් ටික අඩු වෙලා යනවා. හැබැයි ඝනකමට තියෙන්න ඕනේ. දැන් තියෙන ඝනකමට තිබුණොත් ඒක ටික දවසක් යන්න හැදෙනවා. දැන් සාමාන්‍ය අපි හිතමු අද මේ එතකොට දැන් අපි ගෑවා කියලා වෙලා අද ෆිනිෂ් කරලා ඉවර කරනවා ටොප් කෝඩ් ගාලා. මාසෙකින් විතර බලන්නේ ගාපුවේ බස් මාක් එකක් තියෙනවද කියලා. මාසින් අපි ඉබෙත් යන්නේ. ඒ වගේ සයිඩ් තියෙනවා ඉල්ලලා. හරි. ඒක ව්‍යාපාරෙන් ගාලා. ඒ වගේ හැරෙන්න අනිත් ඒවා මේ ටික හොඳට ලෙවල් වෙලා යනවා. අයියේ තික්නස් එක තිබුණාම අවුව වැටෙන මේ টොප් කෝට් එක හැම වෙලෙම හැදෙනවා. ඔක සෑහෙන කාලයක් තිස්සේ වෙනවා. එතකොට අර බස් මාක් එක සම්පූර්ණ සෙට් වෙලා. දැන් මේක ගිහිල්ලා අවුවට දැම්මම මොකද වෙන්නේ? අර මං ස්ටේන් එකට කරන්න එපා කිව්ව වැඩේම වෙනවා. මේ බ්‍රෂ් මාක් පිටින් ඉවරලා ගිනි අවුවෙන් තිබ්බොත් හරියට එහෙම කරන්න ඇදෙන්න වෙලාවක් නැහැ. එතකොට එයා ටක් ගාලා පෝස්ට් එකේ වෙනවා. එතනම හයි වෙනවා. හැබැයි ඔයගොල්ලන්ට තව chance එකක් ගන්න පුළුවන්. කෙනෙක් ඉන්නවනම් ස්ප්‍රේ කරන දැන් ස්ප්‍රේ කරලා ටක් ගාලා විදිහට ගන්නවා. ඔන්න ඔක කරන්න පුළුවන් නම් මාර ලස්සන ෆිනිෂින් එකක් එනවා හිතා ගන්න බැරි. ඔන්න එකක් කරලා බලන්න. ගන්න එකකින් ගැහුවා ගහපු තප්පරෙන්න
අවුවෙන් තිබ්බා. තප්පර 10ක් 15ක් අවුවෙන් තියලා ටක් ගාලා ගෙනාවා. එතකොට නැති වෙනවා අර ඩස්ට් එක වැටෙන ටයිම් එක. දැන් අපි කොහෙද ගාන්නේ? මදින්නේ අතන මෙතන ගා. මේ ගයින්ඩර් කරනවා අරෙන් ගයින්ඩර් කරනවා ඩස්ට් එක වැටෙනවා. එතකොට ඩස්ට් එක වැටෙනාම අල්ලනකොට කටකොටු ගතිය හිටිනවා. දැන් මෙතන ඩස්ට් එක නැද්ද? මෙතන අම්බානක ඩස්ට් එක තියෙනවා. හරිද? දැන් ඇහැට පේන්නේ නෑ. හරි. එතකොට අපිට දැන් ඕවා සුද්ධ කරලා ගන්න පුළුවන්ද? සුද්ධ කරලම ගන්න අවස්ථාවක් නෑ. ඒ හින්දා අපි ස්ප්‍රේ කරා. ඒ ස්ප්‍රේ කරපු හැටි දොරක් කියලා හිතන්නකො. දොර උසංගිල ටක් ගාලා අවුවෙන් තියෙනවා. පැයක් විතර තියන්න බෑ. එතකොට අර টොප් කෝට් එකේ වැඩ නැතිනව කර වෙලා යනවා. විනාඩි 5ක් තිබ්බා. 5කටත් අඩුවෙන් තිබ්බත් කමන්නේ. ඊළඟ දොර ගහනකොටම අනිත් දොර අරගෙන ඇවිල්ලා තෙවණින් තියලා තියෙනවා. මාර ලස්සනයි කාලයක් තියන්න පුළුවන් ලැමිනේට් කරා වගේ. ඔය හොඳට ෆිනිෂ් කරන කට්ටිය ඔය වගේ පොඩි පොඩි ට්‍රික්ස් පාවිච්චි කරනවා. අපි අර සාමාන්‍ය මතේටම යන්න එපා. මේ වගේ දේවල් පොඩ්ඩක් කරලා බලන්න. හරි මම টොප් කෝට් එක දෙන්නම් ගන්න. ඒක අවලංගනයක. හරි මැට් එක ගාලා බලමු.